ආයිබෝන් කියලා සාධනගාතන පිළිගන්න මිස්ටර් පොලිටිකල් බං YouTube නාලිකාවට වීඩියෝ තුනක් තියෙනවා බලන්න ලෑස්ති වෙන පොහොට්ටුවට විරුද්ධව JVP එකට විරුද්ධව මාලිමාට විරුද්ධව නැගී සිටින YouTube නාලිකාව. උඹලට අනිවාර්යෙන් අරින එක අරිනවාමයි ඈ ලොවෙත් නැති වෙන්න අරිනවා. channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න. ඒ වගේම ඔයාගේ දේශපාලන ජීවිතයේ අනාගතය අරඹන්නත් පුළුවන් මගේ YouTube නාලිකාවේ පොහොට්ටු JVP මාලිමා පක්ෂ ඇරෙන්න අනිත් ඕනම පක්ෂය කෙනෙක්ට මෙතන අවස්ථාවක් තියෙනවා ඈ. ඒ වගේම channel එකට උදව් කරන්නත් පුළුවන් channel එකට ඉස්සරහට යන්න. ඉතින් මේ විස්තර ඔක්කොම මේ පැත්තේ දාලා තියෙනවා. එහෙනම් අද වැඩේ පටන් ගමුද? අනිත් එක අලුත්ම YouTube නාලිකා දෙකකුත් තියෙනවා. පොහොට්ටුවට විරුද්ධව subscribe බිඳුවේ ඉඳලා පටන් ගන්න එකක්. දෙකක්ම තියෙනවා. දෙකක්ම. එකක් නෙමෙයි දෙකක්ම. මොකද මේවට report අදිනවා මේ වගේ views යන්නේ නැහැ දැන්. මොකද මේකේ පොහොට්ටු වල කට්ටිය ඉන්න හින්දා. හරි. ඒක තේරුම් අරන් අපි යන්න දෙන්න. පළවෙනි වීඩියෝ එක බලන්න. මේ UMP එකට ආදරය කරන ඕගලන්ට එහෙම නැත්නම් UMP එකට අනාගතයේදී ආදරය කරන්න හිතෙන්න මේ පළවෙනි වීඩියෝ එක බලලෙමු. ලංකාවේ කැම්පස් ළමයිට මහපොළ ශිෂ්‍යත්වය ලබා දුන් එක්සත් ජාතික පක්ෂයේ ලලිත් ඇතුළත් මුදලි මහත්තයා. ලංකාවේ කැම්පස් ළමයි මහපොළ ගත්තට මහපොළ දුන්නේ කවුද? දුන්නේ මොකටද? මොන පක්ෂෙන්ද කියලා දන්නේ නැහැ. ලංකාවේ ළමයිට මහපොළ ශිෂ්‍යාධාර සංකල්පය හඳුන්වා දුන්නේ ලලිත් ඇතුළත් මුදලි මහත්තයා. ලලිත් ඇතුළත් මුදලි ලංකාවේ බිහි වුණු ඉතා දක්ෂ, උගත්, බුද්ධිමත් දේශපාලඥයෙක්. ඔහු තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ. මෙන්න මේ කාලය ඇතුළත ඔහු ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපතිවරයා බවට පත් වෙනවා. එම සංගමයේ සභාපතිවරයා බවට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ලලිත් ඇතුළත් මුදලි මහත්තයා. ඔහු තමන්ගේ නීති විද්‍යාවට අදාළව ගෞරව උපාධිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තට පස්සේ සිංගප්පූරු විශ්වවිද්‍යාලයේ සහාය කතිකාචාර්යවරයෙක් බවට පත් වෙනවා. කෙටි කලකින් ඔහුගේ දක්ෂතාවය නිසාම එම විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය පදවිය ඔහුට පිරිනමනවා. ඒ වගේම පසු කාලයේ ඔහු ඊශ්‍රායලයේ හීබ්‍රු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් බවට ආපසු පත් වෙනවා. ඉන්පසුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණ අධිනීතිඥවරයෙකු විදිහට දියුරුම් දීලා තමන්ගේ දේශපාලන කටයුතු ආරම්භ කරන්නේ ලංකාවේ දක්ෂිණාංශික බල කඳවුරු වන එක්සත් ජාතික පක්ෂය. 1977 මහමැතිවරණයට රත්මලාන ආසනයෙන් තරඟ කරලා ඔහු වැඩි ඡන්ද ප්‍රමාණයක් අරගෙන පාර්ලිමේන්තුවට එනවා. පාර්ලිමේන්තුවේදී රත්මලාන ආසනයේ මන්ත්‍රීවරයා විදිහට දියුරුම් දුන්නාට පස්සේ ඔහුගේ ඒකායන අරමුණ බවට පත් වෙන්නේ රත්මලාන ආසනය සංවර්ධනය කිරීමයි. මෙන්න මේ නිසා ඔහු ඉස්සෙල්ලාම කරන්නේ රත්මලාන ආසන පදනම නමින් පදනමක් පිහිටුවාගෙන ප්‍රාදේශීය ජනතාවගේ ප්‍රශ්න විසඳන එක. මේත් එක්කම ඔහු රත්මලාන ආසනයේ වෙළඳ සල්පිලක් පවත්වනවා. මෙන්න මේ ලාභයෙන් ලැබුණු මුදල් ඔහු වෙන් කරන්නේ රත්මලාන ආසනයේ ඉන්න දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට. පසු කාලීනව හිනිදුම ආසනයේ මෙවැනි වෙළඳ සල්පිලක් පවත්වනවා. කලින් ආසනයේ පැවති වෙළඳ සල්පිලට වඩා අති විශාල ලාභයක් මේ සල්පිලේදී ලබා ගන්න හැකි වෙනවා. මෙන්න මේ සල්පිලට තමයි පළවෙනි වතාවට මහපොළ කියන නම යොදාගන්නේ. ඉතින් මෙන්න මේ මහපොළ සල්පිලෙන් ලැබුණු මුදල් හිනිදුම ආසනයේ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔහු වෙන් කරනවා. කාලයක් යද්දී ඔහුට හිතෙනවා ලංකාවේ ඉන්න දුප්පත් දරුවන්ට ඉගෙන ගන්න අවශ්‍ය මුදල් ලබා දෙන ක්‍රමයක් ගොඩනගන්න. එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ එහි මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු 1981 ඔක්තෝබර් 6 වෙනිදා මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. දුප්පත් දරුවන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරන්න අවශ්‍ය මේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද ප්‍රමාණයකින් එක්සත් ජාතික පක්ෂ රජය සම්මත කරනවා. 1981 වර්ෂයේ ඉඳන් ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ පිරිනැමෙනවා. ඒත් එක්කම මේ මහපොළ වැඩසටහන තවත් ශක්තිමත් කරන්න, විධිමත් කරන්න, මේකට තවත් අරමුදල් එකතු කරගන්න ඔහු මහපොළ නමින් ටිකට් පතක් නිකුත් කරන්න අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගන්නවා. ඉතින් මෙන්න මේ ටිකට් පත අලවියෙන් ලැබෙන මුදලුත් ඔහු මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට වෙන් කරනවා. 1981-82 කාල සීමාව තුළ ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 422 දෙනෙකු මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ලබාගෙන තිබෙනවා. 1991 වෙද්දී මේක 3615 දක්වා සිසුන් ප්‍රමාණයක් මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ලබාගෙන තිබෙනවා. 1994 දී මහපොළ ලබාගත් ශිෂ්‍යයෙක්ට රුපියල් 1000ක මුදලක් ලැබුණා කියලා වාර්තාවල සඳහන් වෙනවා. ඒ වගේම තමයි 2019 කරපු සමීක්ෂණ වලට අනුව ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ 60000කට අධික ප්‍රමාණයක් මේ මහපොළ ශිෂ්‍යත්වය ලබා ගන්නවා. අද වෙන විට ඒක අති විශාල ප්‍රමාණයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මහපොළ ලබා ගත්තට ලංකාවේ ශිෂ්‍යයෝ බහුතරයක් මහපොළ දුන්නේ කවුද කියලා දන්නේ නැහැ. ගොඩක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හිතාගෙන ඉන්නේ මහපොළ ලබා දුන්නේ කාල් මාක්ස්, එංගල්ස් නැත්නම් ට්‍රිමා වෙනුර නිශ්මි බාලි කියන ලංකාවේ අධ්‍යාපනයේ කඩාකප්පල් කරපු ශිෂ්‍යයෝ කියලා. ඔවුන්ගේ පින්තූර විශ්වවිද්‍යාල බිත්තිවල තියෙද්දි මහපොළ ලබා දුන්නු එක්සත් ජාතික පක්ෂයේ ලලිත් ඇතුළත් මුදලි මහත්තයාගේ පින්තූර විශ්වවිද්‍යාලය තුල දක්නට ලැබෙන්නේ නැහැ. ඉතින් ලංකාවේ අධ්‍යාපනය හදන්න හොඳ පණ තියෙන අධ්‍යාපන ඇමති කෙනෙක් බිහි වෙන්න ඕනේ. අන්න එදාට මහපොළ දීපු ලලිත් ඇතුළත් මුදලි මහත්තයාගේ පින්තූර කැම්පස් වල එල්ලීලා තියෙයි. ඔන්න UMP එකට ආදරය කරන්න දැන් ඔයගලන්ට පුළුවන් වෙන්න ඕනේ. ඔය ඉන්න කැම්පස් කොල්ලන්ට ගෙල්ලන්න. උඹලට ඔය කීයක් හරි හම්බ වෙන්නේ ඔන්න UMP එකේ හින්දා. ඒ වගේම මටත් බයිනවනේ උඹ UMP එක ගැන කතා කරන්න එනවද? උඹ 100 ගැන කතා කරනවද? අරකයි මේකයි කියලා. මෙන්න ඒගොල්ලන්ට මේක අහගෙන එන්න වෙනවා. ස්ටර්න් ඔටෝමොබයිල් අපි ආරම්භ කරේ 2016. දේශපාලන හේතු නිසා කන මේක ප්‍රමාද වුණා. ඊට පස්සේ කොවිඩ් ආර්ථික අඩාවැටීමේ තවත් කල් ගියා. ඕවා හිතුවා මේක ආරම්භ නොවෙනවා කියලා. ඇත්ත වශයෙන්ම මේ විදේශ සමාගම් කිව්වා මේ රටේ ආර්ථිකය ගොඩ ගන්නකොට එන්නම් කියලා. දැන් සමාගම් දෙකක් චීනෙන් පැමිණලා තියෙනවා. යුරෝපේ සමාගම් ඒ වගේම නිල වශයෙන් බංකොලොත් භාවය නැති වුණාම මෙන්න මෙහෙම කර්මාන්තශාලා තමයි අපිට ඕනේ. තරුණයන්ට රැකියාව අදලා දෙන්න මේ රටේ ආර්ථිකය තවත් ශක්තිමත් කරන්න. මම එදා පොරොන්දු වුණ දේ මම දැන් කළා තියෙනවා.
has a story. It begins with our people. Skill, dedication, hard work, built with passion, proudly made with true life and labor. Happy Labor Day. මම ඒකනේ UMP එක වෙනුවෙන් කතා කරන්නේ රනිල් මහත්තයාට තාමත් අවස්ථාවක් දෙන්න කියලා කියන්නේ. මෑන් ගේම් එක ගැහුවා 2022 2024 අතර. හොඳට තිබුණා. ලස්සනයි. පට්ට. හැබැයි උඹලා සමහර උන් අය පෝට්ටුවේ කාලා කන්නිත් ඉන්නවා. උන් කැමති නෑ මචං අනිවාර්යයෙන්ම තව කාට හරි ගේම් එකක් ගහලා දෙනවට. JVP මාලිමා පොහොට්ටු මේ කාලා කන්නින්ට ඕනෙම කොහොම හරි බලයක් අරගන්නම තමයි. නෑ. උඹලට අවස්ථාවක් නෑ ආයිත් පොහොට්ටුවට කොහෙත්ම නෑ 2029 දෙන්න විදියක් නෑ. රනිල් ගන්න ඕනේ. රනිල්ගෙන් සජිත් යන්න ඕනේ. ඔන්න ඔය ලයින් එකේ යන්න ඕනේ. කාලේ එනවා. මට 2034 ගන්න පුළුවන් 2038 39 වගේ වෙනකොට ගන්න පුළුවන්. එතකන් ඉන්න. කල්පනා කරගෙන බලාගෙන ඉන්න. හරි. අපි තුන්වෙනි වීඩියෝ එකක් බලන්න. මේ ට්‍රැවලින් බෑග් එක පුරාවටම තියෙන්නේ මාලිමාව කොහොමද මේ රටේ මිනිස්සුන් රවට්ටලා තමන්ගේ පක්ෂ අවශ්‍යතා ඉටු කරගන්න මේ දූෂණ ක්‍රියාදාම ඉදිරියට ගෙනිච්ච කියලා. වදතු මම මොකද මේ ට්‍රැවලින් බෑග් එක උතරගෙන කොහෙද යන්නද මේ අතරම ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට පොඩි සාක්ෂි ප්‍රමාණයක් අරගෙන ආවා. ඉතින් ආණ්ඩුවේ හොරකම් මගදී මේ රටේ මිනිස්සුන්ගේ ජීවන බර වැඩි කරපු මේ මහා දූෂණ ගැන තියෙන පොඩි සාක්ෂි ප්‍රමාණය කොච්චර පොඩිද කියනවනම් මට අද ට්‍රැවලින් බෑග් එක පුරවලා තමයි අරන් එන්න සිද්ධ වුණේ. අල්ලස් කොමිසමටත් අපි මේ වගේම සාක්ෂි ප්‍රමාණය ලබා දුන්නා. ඉතින් ගිය අවුරුද්දේ පෙබරවාරි 9 වෙනිදා ඉඳලා මේ දක්වා ඉදිරිපත් කරපු අල්ලස් කොමිසමට ලබා දුන්න සාක්ෂි පැමිණිලි ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට අපි ලබා දුන්න පැමිණිලි සහ අදාළ සාක්ෂි සියල්ලම මෙතන තියෙනවා. එතන ව්‍යවහාරික විගණන වාර්තා දෙනවා කොහොමද ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව ඊටාම උපක්‍රමශීලී ලෙස තමන්ගේ බලය රඳව ගන්න තමන්ට බලයට එන්න උදව් කරපු අයට සමහර වෙලාවට උදව් කරනවා කියලා අපිට පේන්න තියෙන විදිහට මේ අතිදවන්ත දූෂණය බිලියන 100 ගණනක් රටට නැති කරපු මේ දූෂණ ක්‍රියාවලිය නිරතුණේ කියලා පෙන්වන්න අපි සියලු සාක්ෂි ආධාර ගෙන අවිලා තියෙනවා. බාල ගල්ලංගුරු ගෙනල්ලා ඒ ටෙන්ඩරේ අවලංගු කරගන්න නැතුව හදිසි මෙලදී ගැනීමක් කරලා ඒ අර්ථ ගෙනාවු ගල්ලංගුරුත් අද තත්ත්වයෙන් ඊටාම බාලයි. අපි අල්ලස් කොමිසමටත් රජයටත් දිගින් දිගටම සංදේශ ඉදිරිපත් කරලා පැමිණිලි ඉදිරිපත් කරලා උද්ඝෝෂණ කරලා ලිපි ලියලා පෞද්ගලිකව කතා කරලා කියලා. කරුණු කිව්වේ කරුණා කරලා මේ වැඩේ කරන්න එපා. තමන්ගේ ගුණම තර කරගන්න දූෂණයකට ඉඩ දුන්නොත් ආට හෝ පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට පක්ෂයකට ඒ වන්දිය රටට ගෙවන්න සිද්ධ වෙනවා කියලා ඒ රට වන්දිය ගෙවපු විදිහ තමයි අද මේ ට්‍රැවලින් බෑග් එක පුරාවටම තියෙන්නේ. අද රටේ මිනිසුන්ට තුන් වේල කන්න බැරි තැනකට ජීවන වියදම ඉහළ ගිහිල්ලා තියෙන්නේ. මේ රටේ විදුලි බිල ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඒ බලපාපු ප්‍රධානම කාරණය මේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ හොරකම් දූෂණ ක්‍රියාදාමයන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව ස්වාධීනව අපක්ෂපාතීව සාධාරණව පරීක්ෂණය කරලා මේ මහා ධනස්කන්ධය රටට නැති වෙච්ච නැවත අය කරගන්න පියවර ගනී කියලා. ඉතින් අපි කිසිම තර්ජනයකට බලපෑමකට යට වෙන්නේ නැහැ. අතන මගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට මාලිමාවේ මඩබලකාය කෙනෙක් කියලා සැක හිතන කෙනෙක් ලියලා වෙලා තිබුණා. අල්ලස් කොමිසමට පැමිණිලි 6ක් දැම්මේ බලනහරේ 6 පාරක් කපා ගන්නද කියලා. බලනහරේ 6 පාරක් නෙමෙයි අපිව සම්පූර්ණයෙන් මරලම දැම්මත් වෙන විදිහකට හරි කමන්නේ. අපි මේ සටන නවත්තන්න කිසිම අදහසක් නෙමෙයි මේ මොහොතේ ඉන්නේ. යකෝ ට්‍රැවලින් බෑග් එකක් පිරෙන්න යකෝ හොර වැඩාරෝ මේ වනේ බං. අයියෝ කාට කියන්නද බං මේවා. අවුරුදු 2යි දැන් ෆයිල් 400 වගේ තමයි දැන් ඉතින් මෙතනක් දැන් අම්මට ට්‍රැවලින් බෑග් එකක් පිරෙන්න තියෙනවා කියන්නේ. බං අපිම කොච්චරනම් දැම්මද බං අපේ වීඩියෝස් අපේ නාලිකාවලින් අම්මෝ මුන් කරපු හොර වැඩයි ඇදුන්නාතල් ගමේ මිනිසුන්ට ගහපුවයි ඇදුන්නාතලුයි නරකම් හොරකම් ඔක්කොම ටික දුන්නානේ බං ඉතින්. අයියෝ අල්ලස් ගත්තේ ඒවයි. අයියෝ එපා වෙනවනේ. ඊයා JVP කියන්නේ නම් ඊයා මාලිමා JVP පොහොට්ටු කියන්නේ නම් ඊයා තොපි මචං ඔය හොර ටැග් එකයි අල්ලස් ටැග් එකයි ගෑනු ටැග් එකයි අයියෝ උඹලව නම් එපා බං ඊයා අපිරියයි තොපි මුං හරියන්නේ නැහැ මචං මේ රටට මුං වෙන කොහේ හරි ඉතියෝපියාවට කොහේ හරි තමයි යවන්න ඕනේ කාලගණි පෙරේත අවජාතක 70 අද එන වැඩසටහන අවසන් කරනවා අපි ඊළඟ දවසේ හමු වෙමු